Welcome everyone. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ IELTS වල writing band score එක කොහොමද හැදෙන්නේ කියන එක. එතකොට මොන වගේ marking criteria අනුවද ඔයාලගේ මේ score එක calculate වෙන්නේ? ඒ වගේම කොහොමද ඔයාලගේ final score එක එන්නේ කියන එක තමයි මේ වීඩියෝ එක ඇතුලේ අපි කතා කරන්නේ. right. ඔයාලා දන්නවා ඔයාලගේ writing paper එකේ task දෙකක් තියෙනවා, task 1 and task 2 කියලා. එතකොට ටාස්ක් 1 එක වෙනස් වෙනවා ඔයාලා IELTS ඇකඩමික් කරනවා නම් ඔයාලට එන්නේ report එකක් ලියන්න. ඔයාලා IELTS ජෙනරල් කරනවා නම් ඔයාලට එන්නේ letter එකක් ලියන්න තමයි ටාස්ක් 1 එකට එන්නේ. ටාස්ක් 2 එක වෙනස් වෙන්නේ නැහැ කොහොමත්. එතකොට ටාස්ක් 1 and 2 කියලා දෙකක් ඔයාලට තියෙනවා. ඒ දෙකට වෙනම ස්කෝර් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒ ස්කෝර්ස් දෙක එකට එකතු කරලා තමයි ඔයාලට ෆයිනල් ස්කෝර් එක දෙන්නේ රයිටිං වල. ඒතකොට ඒක කැල්කියුලේට් කරද්දි එකතු කරද්දි ඒක සිස්ටම් එකක් තියෙනවා. ඒක ඔයාලට මෙන්න මේ වීඩියෝ එක ඇතුළේදී මම කියලා දෙනවා. එතකොට ඔයාලගේ රයිටින් ටාස්ක් ඉවලුවේට් කරද්දී මෙන්න මේ මාකින් ක්‍රයිටීරියා හතරට අනුව තමයි ඔයාලගේ රයිටින් පේපර් එක නැත්නම් රයිටින් ස්ක්‍රිප්ට් එක ඉවලුවේට් කරන්නේ. ඒතර පළවෙනිම මාකින් ක්‍රයිටීරියා එක තමයි ටාස්ක් ඇචීව්මන්ට් කියන එක. ඒ කියන්නේ ඔයාලා හරියට ක්වෙස්චන් එකට ආන්සර් එක දීලා තියෙනවද කියලා මේකෙන් බලනවා. ඒ වගේම ඔයාලා අයිඩියාස් හරියට ඩෙවලොප් කරලා තියෙනවද කියන එක බලනවා. ඒතර මේකට වෙනම ස්කෝර් එකක් ඔයාලට හම්බ වෙනවා මේ ටාස්ක් ඇචීව්මන්ට් නැත්නම් ටාස්ක් රෙස්පොන්ස් කියන එකට. ඒතර ඔයාලගේ රයිටින් ටාස්ක් 1 එකේ ටාස්ක් ඇචීව්මන්ට් කියලා තමයි ඒක මාක් වෙන්නේ. රයිටින් ටාස්ක් 2 එකේදී ටාස්ක් රෙස්පොන්ස් කියලා ක්‍රයිටීරියා එකට අනුව තමයි ඔයාලගේ එක ඉවලුවේට් වෙන්නේ. ඊළඟට දෙවෙනි මාකින් ක්‍රයිටීරියා එක තමයි කොහිරන්ස් ඇන්ඩ් කොහේෂන් කියලා. එතකොට මේකෙදි ඔයාලගේ එසේ එකේ හරි ඔයාලගේ රිපෝට් එකේ හරි ලොජිකල් ෆ්ලෝ එකක් තියෙනවද කියලා බලනවා. හරියට පැරග්‍රාෆින් කරලා තියෙනවද කියලා බලනවා ඔයාලගේ. ඒ වගේම linking words හරියට use කරලා තියෙනවද කියලා බලනවා. however, therefore, right, ඒ වගේ එහෙම නැත්නම් referencing word, right, ඒවා හරියට use කරලා තියෙනවද කියන එක මේ coherence and cohesion කියන එකෙන් බලනවා. ඊළඟ මාකින් ක්‍රයිටීරියන් එක තමයි ලෙක්සිකල් රිසෝස් කියන්නේ. ලෙක්සිකල් රිසෝස් කියන්නේ ඔයාලගේ vocabulary එක. එතකොට ඔයාලට ලොකු wide range of vocabulary එකක් තියෙනවද කියලා examiners ලා බලනවා. ඒ වගේම මේ vocabulary එක wide වුණාට වැඩක් නැහැ. ඔයාලා ඒක හරි තැනට හරි විදිහට use කරනවද කියලා examiners ලා බලනවා. ඒත් එක්කම ඔයාලගේ spelling හරිද කියන එකත් examiners ලා බලනවා. එතකොට ලෙක්සිකල් රිසෝස් කියන එකට ඔයාලට වෙනම 9න් ස්කෝර් එකක් හම්බ වෙනවා. ඊළඟ අන්තිම මාකින් ක්‍රයිටීරියා එක තමයි grammatical range and accuracy කියලා කියන්නේ. ඔයාලගේ grammar කොහොමද කියලා examiners ලා බලනවා. විශේෂයෙන්ම writing exam එකේදී ඔයාලා simple and complex කියන sentences වර්ග දෙකම use කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔයාලා complex sentences use කරන්න ඕනේ. එහෙම use කරේ නැත්නම් ඔයාලට high band score එකක් මේ writing කියන segment එකට ගන්න හම්බෙන්නේ නැහැ. ඒතර grammar වලදී ඔයාලා හරියට accurately grammar use කරලා තියෙනවද කියලා බලනවා. subject verb agreements ඒ වගේම punctuation හරියට punctuation marks හරියට use කරලා තියෙනවද කියලා බලනවා. ඒතර ඒ වගේ grammar හරියට තියෙනවද කියන එක තමයි මේ grammatical range and accuracy කියන එකෙන් බලන්නේ. ඒතර මම තව කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා මේ grammar සම්බන්ධයෙන් හරියට in detail කතා කරන වීඩියෝ එකක් තියෙනවා. ඔයාලා grammar improve කරගන්න මේ IELTS වලට අවශ්‍ය ඔයාලා ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න මගේ YouTube channel එකේ තියෙනවා. ඒතර ඔයාලට idea එකක් ගන්න පුළුවන්. ඔයාලට මේ IELTS වලට අවශ්‍ය grammar ටික කොහොමද හදාගන්නේ කියන එක. ඒතර මෙන්න මේ marking criteria හතරට අනුව තමයි ඔයාලගේ writing script එක evaluate කරන්නේ. හරි. එතකොට මම අර කලින් කිව්වා වගේම අපි task 1 එක ගමු. මම ඔයාලට කිව්වා task 1 and task 2 කියලා දෙකක් තියෙනවා writing වල. ඒතකොට task 1 එක අපි report එකක් කියලා ගත්තොත් report එකට ඔයාලට අර මම කලින් කතා කරපු marking criteria හතරට වෙනම score එකක් හම්බ වෙනවා. task achievement එකට band score එකක් හම්බ වෙනවා. coherence and cohesion එකට band score එකක් හම්බ වෙනවා. lexical resource වලට වගේම grammatical range and accuracy කියන එකට ඔයාලට වෙනම band score එකක් හම්බ වෙනවා. මේ ඔක්කොටම බෑන්ඩ් 9 වලින් තමයි ඔයාලට ස්කෝර් එකක් හම්බෙන්නේ. 9න් 6ක්ද 9න් 7ක්ද 9න් 8ක්ද කියලා එහෙම වෙනම ස්කෝර් එකක් ඔයාලට දෙනවා. ඒතකොට ටාස්ක් 1 එකේ මෙන්න මේ මාකින් ක්‍රයිටීරියා අනුව ඔයාලට එකින් එකට ලකුණු ටික හම්බුනාට පස්සේ එක්සැමිනර්ස්ලා කරන්නේ මේ හතරම එකට එකතු කරනවා. මේ හතරම එකට එකතු කරලා ඒක හතරෙන් බෙදුවම එන ස්කෝර් එක තමයි ඔයාගේ ටාස්ක් 1 එකේ ස්කෝර් එක. ඒ කියන්නේ රයිටින් ටාස්ක් 1 එකේ ඕවරෝල් ස්කෝර් එක වෙන්නේ මෙන්න මේ හතරම එකට එකතු කරලා ඒක හතරෙන් බෙදලා එන ගාන. දැන් මෙතන මේක අනුව නම් මේ හතරම එකතු කරාම total amount එක 26යි. 26 හතරෙන් බෙදුවාම band 6.5.
කියලා task 1 එකට ඔයාලට band 6.5 හම්බෙන්නේ. එතකොට මේ විදිහටම task 2 එකත් calculate කරනවා. task 2 එකෙත් A marking criteria ම තමයි තියෙන්නේ. පළවෙනි එක task achievement එක task response කියලා වෙනස් වෙනවා. අනිත් ක්‍රයිටීරියා එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. එන්නේ ඒ විදිහටමයි තියෙන්නේ. ඒතර මේකෙදි task 2 එකේ task 2 එකට ඔයාලට එන්නේ ඔයාලා මොන exam එක කරත් academic IELTS academic කරත් IELTS general කරත් ඔයාලට task 2 එකට එන්නේ essay එකක් ලියන්න. ඒතර ඒ essay එකේ මේ marking criteria හතරට අනුව ඔයාලා 9න් කීයක් achieve කරලා තියෙනවද කියන එක ඔයාලා score කරනවා. ඒතර මෙතන task response එකට 7යි coherence and cohesion වලට 7යි lexical resources එහෙම නැත්නම් vocabulary වලට 8යි grammar වලට 6යි එන ඒ විදිහේ score එකක් ඔයාලට වෙන වෙනම score එකක් දෙනවා ඒ ඔයාලගේ essay එක analyze කරලා. ඒතකොට මෙතෙන්දිත් මේ හතරම එකට එකතු කරලා ඒකේ average එක තමයි ගන්න. මේ හතරම එකට එකතු කරාම 28ක් එන්නේ. 28 හතරෙන් බෙදුවාම band 7 එකක් එන්නේ. ඒතකොට task 1 එකට වෙනම score එකක් දෙනවා. task 2 එකට ඔයාලට වෙනම score එකක් හම්බ වෙනවා. දැන් මෙතන නම් task 1 එකට band 6.5 හම්බුනේ. task 2 එකට band 7 එකක් හම්බුනේ. right. ඊළඟට ඔයාලගේ overall score එක මෙතනින් හදන්නේ සාමාන්‍යයෙන් task 1 එක සම්පූර්ණ score එකෙන් 3න් එකකට තමයි ගන්න. මම ඒක පැහැදිලි කරන්නම් හරියටම task 1 එක ඔයාලගේ overall score එකෙන් 3න් එකකට තමයි ඒක බලපාන්නේ. task 2 එක ඔයාලගේ overall writing score එකෙන් 3න් දෙකකට තමයි බලපාන්නේ. ඒ කියන්නේ 3න් දෙකක් වගේ ප්‍රමාණයකට ඔයාලගේ task 2 එක එයාලා ගන්නවා calculation එක. ඒතකොට ඔයාලගේ task 2 එක තමයි ගොඩක්ම important. right? ඒතකොට calculation එක වෙන්නේ මෙහෙමයි. task 1 එකට 6.5ක් හම්බුනේ. ඒක එකෙන් වැඩි කරනවා final score එක ගන්න writing වල. ඒතකොට task 2 එකට අපිට මෙතන band 7 එකක් ආවා. ඒතකොට මේ band 7 කියන එක දෙකෙන් වැඩි කරනවා. right? task 1 එක එකෙන් වැඩි කරනවා task 2 එක දෙකෙන් වැඩි කරනවා මේ ඔයාලගේ overall band score එක හැදෙන විදිහ right so 6.5 එකක් කියන 6.5යි 7 ඒ කියන්නේ task 2 එකට එන score එක දෙකෙන් වැඩි කරාම 14ක් එන්නේ ඒතර මේ දෙක එකට එකතු කරනවා right මේ දෙක 6.5යි 14යි එකට එකතු කරාම 26.5ක් තමයි score එක එන්නේ ඒ දෙක එකට එකතු කරලා ඒක 3ෙන් බෙදෙනවා ඒ ඕවරෝල් එන ගාන 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදුවාම එන ගාන තමයි ඔයාලගේ රයිටිං වල ඕවරෝල් බෑන්ඩ් ස්කෝර් එක කියලා එන්නේ. රයිටිං වල සම්පූර්ණ බෑන්ඩ් ස්කෝර් එක විදිහට ගන්නෙ අන්න ඒ බෑන්ඩ් ස්කෝර් එක. ඒක ටාස්ක් 1 එක එකෙන් වැඩි කරලා ඒක 6.5 කියලා ගන්නවා. ටාස්ක් 2 එක 7යි නම් 7 දෙකෙන් වැඩි කරලා ඒක 14ක් කියලා ගන්නවා. ඒ දෙකම එකට එකතු කරලා ඒක 3ෙන් බෙදුවාම එන ගාන තමයි ඔයාලගේ ඕවරෝල් බෑන්ඩ් ස්කෝර් එක. ඒතර මෙතන ඔයාලට පේන්නේ 6.8යි 3ක් තියෙන්නේ. ඒක ළඟම දශම ස්ථානයට රවුන්ඩ් ඔෆ් කරනවා. ඒ කියන්නේ මේක 6.8යි 3ක් නම් මේක බෑන්ඩ් 7 එකට තමයි රවුන්ඩ් ඔෆ් වෙන්නේ. එතකොට මේක 6.5ට ළඟයි නම් 6.6ක් වගේ තිබ්බනම් එහෙම මේක රවුන්ඩ් ඔෆ් වෙන්නේ 6.5කට. right? ඒතර ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ රයිටිං බෑන්ඩ් ස්කෝර් එක හැදෙන්නේ. මේ මෙන්න මේ කියන මාකින් ක්‍රයිටීරියා අනුව තමයි ඔයාලා ඉවලුවේට් කරන්නේ. ඒතර මේ මාකින් ක්‍රයිටීරියා ගැන ඔයාලා හරි අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඔයාලා එක මාකින් ක්‍රයිටීරියා එකේ ඉල්ලන දේවල් ටික ඔක්කොම ඔයාලා කම්ප්ලීට් කරන්න ඕනේ. ෆුල්ෆිල් කරන්න ඕනේ මේ එක්සෑම් එකේ ඔයාලට හයි ස්කෝර් එකක් ගන්න නම්. ඒතර ඒ ගැන හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. right මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට රයිටිං ස්කෝර් එක කොහොමද හැදෙන්නේ කියලා අයිඩියා එකක් එන්න ඇති කියලා. ඒතර අපි ඉස්සරහටත් මේ වගේ ඔයාලට IELTS වලට වැදගත් ගොඩක් දේවල් කතා කරනවා. ඒකින්ද අපේ ඊළඟ තියෙන ඉස්සරහ වීඩියෝසුත් දිගටම බලන්න.